feeling gas sepa uyanne darawali kumarek mama upanna mali vanda pang pema illanna kali wate yana basna watanna ape hitya ko dipoda motta panna denna mata backelle onna kapangi diposha katta kala raja unne man dekh oya bisoda kale chitre andinna man photo monna magul photo da lumal veralumal salua malal veralumal මේ තව මම බොන්සායි පැලයක් කප්පාදු කරන විදිහ සහ තව විස්තර මේ වීඩියෝ එකෙන් ඔයාලට කියනවා. මේක මේ මගුල් කරල කියලා ගස් జాතියක් ලංකාවේ තියෙන. ගොඩක් අය පිට්ටනි වල මගා කරනවා පාරවල් අයිනේ. කියනවා දෙවනට තමයි පාවිච්චි කරන්නේ ගොඩක්. මගුල් කරල ඔය අවුරුදු කාලෙට අවුරුදු පීඩාවල යෙදෙන අයට විවිධ අවස්ථාවලදී මේක ගන්නවා. මේක විශාල වශයෙන් හැදෙන ගහක්. ඒකට මේ මම පැලයක් ඇටගෙනල්ලා පැල කරලා පැලයකින් තමයි මෙච්චර ප්‍රමාණයකට ඔය අරන් තියෙන්නේ. මහ ගහකින් ඇට අහුලන් ඇවිල්ලා ඒ ඇට පැල කරලා තමයි මේ විදිහට අරන් තියෙන්නේ. ඒකට මේ අතු වැවෙන දලු පොඩි කාලේ වැවෙන දලු මේ විදිහට කම්බි දාලා හැඩ කරලා අරගත්තේ. මේක මහ උසට හැලුණා. එතන මෙතන කට් එකක් දාලා කපලා තමයි මේ ඉතුරු අතු ගත්තේ. එතකොට මේ දැන් පේනවා මහා ගහක් මේ වගේ පොඩි අඟල් දෙකක් විතර උස තියෙන පොට් එකකට කිර කරගෙන ඉන්නේ. දැන් මේකට අවුරුදු 7කට වැඩි මේ විදිහට අර පොඩි පැලේ ඉඳලා මේ කාලේ වෙනකොට අවුරුදු 7කට වැඩි. දැන් මම මේක මේ අතු ඉවත් කරන්න යන්නේ. ඊට මාස 3කට 2කට විතර කලින් මට මතක විදිහට මේකේ අතු අයින් කරා. අතු අයින් කරපුවාම දලු අතු දානවා. ඒ දලු දැම්මම තමයි මේ ගහ ලස්සන. දැන් මේ අතු ටිකක් මෝරලා තියෙන්නේ. මෝරලා තියෙන හින්දා මේ ලොකු පෙනුමක් නෑ දලු ගතිය එද්දි තමයි මේ ගහ ලස්සන. ඒක නිසා මේ අතු මෝරුවාට පස්සේ හැමතිස්සෙම මෝරපු අතු අයින් කරනවා දලු ගහක් පේන විදිහට. එහෙනම් මම දැන් අතු අයින් කරන විදිහ කරලා ඔයාලට මේකේ තව විස්තර ටිකක් කියලා දෙනවා. මේ විදිහට කටර් එකක් පාවිච්චි කරලා අතු අයින් කරන්න පුළුවන්.
ඔන්න ඔය විදිහේ වෙනුමක් එනවා. අතු අයින් කරුවාට පස්සේ මම මේ ටිකක් උත්සාහ කරන මේ කම්බි අයින් කරන්න පුළුවන්ද කියලා දැන් බලන්න. කම්බි අයින් කරපුවාම ගහ නිදහසේ හැදෙනවා. නමුත් මම උත්සාහ කරලා බලනවා මේ කම්බි අයින් කරන්න පුළුවන්ද කියලා බලන්න. ඔන්න ඔය විදිහට කම්බි ටික විස්සහම අර ගහේ තිබිච්ච හැඩය හම් වෙනවා. මේ විදිහට කම්බි වලින් තමයි මේ හැඩේ මුල් දළු ලපටි කාලේ තියාගන්නේ. අරගෙන මේ මොරුවාට පස්සේ මෙන්න මේ විදිහට මිනිත් අයින් කරලා දානවා. ඇතුළට කම්බියේ ඉහිල්ලක් වගේ ඔන්න විදිය අතු හදගෙන එක කල්ගිය ටිකක් කාලයක් තියෙනවා. අපිට ඕන ආකාරයට ගහේ අතු හැදේ ගන්නකම් ඔන්න විදිහට කම්බි දාලා ටික දවසක් තියෙනවා. බලන්න ඔන්න ඔය වගේ වෙනුමක් ගත්තේ කම්බි දාලා වැඩ කරලා දැන් කම්බි අයින් කරන විදිහක් වෙන්නවා. මේ බලන්න මේ කඳේ අතු සම්බන්ධ වෙලා තියෙන විදිය මේ උඩට යන්න ගිය ගහ මෙතනින් කට් එකක් දාලා දළු අරගෙන ඒ දළු අතු තමයි මේ විදිහට දැන් අවුරුදු දෙකකට කලින් නමලා මේ විදිහට අරගත්තේ. ඒ පරණ ගහක ස්වරූපය ගන්න තමයි උත්සාහ කරන්නේ. මේ අතු තව වර්ධනය වුණාට පස්සේ ගොඩක් පරණ ගහක වෙනුමක් ගන්න තමයි උත්සාහ කරන්නේ. ඒකට මේ බලන්න ඔයාලා මේ අඟල් දෙකක පොට් එකක තමයි මේක හිර කරලා තියෙන්නේ. මේ ගල් විතරයි තියෙන්නේ. පස් නැහැ. මේ ගල් ටිකක මේ මහා ගහක් මහා විශාලට හැදෙන ගහක් මේ හිර කරලා තියෙනවා පොඩි ගල් ටිකක් දාලා. අවුරුදු 7ක් තිස්සේ මේ විදිහට හදනවා. එතකොට මේ මම
ඉදිරි වීඩියෝ වලදී මේ විදිහට අතු නමා ගන්න විදිහ මේ විදිහේ පැලයක් පොඩි පැලයක් ලොක් කරලා මේ විදිහට හදා ගන්න විදිහ මේ අනිකුත් ඇදෙන මුල් ලබා ගන්න විදිහ ඔක්කොම ඔයාලට මේ කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ මං කලින් වීඩියෝ වල දැකලා ඇති ගොඩාක් පාසි වෙවිච්ච මගේ බොන්සායි පැල. මේකේ යන්තම් වැඩිගෙන එනවා පාසි. මේ බලන්න සම්පූර්ණ මේ පොට්ටේ පුරා මේ පාසි වවා ගන්න තමයි යන්නේ. මාස මෙතන ඉඳලා මාසයක් විතර යද්දි මේකේ සම්පූර්ණ වෙනවා. මම ඔයාලට පෙන්නන්නම්. මේ යන්තම් වැඩිගෙන එනවා පාසි. පාසි මේකෙම මේ හදන වවන ක්‍රමයක් තියෙනවා. ඒක මම ඔයාලට මේ ඉදිරි වීඩියෝ එකකදී ඒක විශේෂ කරලා පෙන්නන්නම්. ඒකට වෙලා යනවා. ඒවා මේ බලන්න පුළුවන් පාසි වුණා මේ බොන්සායි පොට්ටේ ගොඩක් ලස්සනයි. වෙන තැනකින් ගෙනල්ලා තියෙනවට වඩා මේකෙම හදලා වර්ධනය කරගන්න එක ටිකක් අමාරු වැඩක්. ඒක මම කියලා දෙනවා. මාස දෙකක් වගේ කාලෙකදී මේ පාසි වවා ගන්න පුළුවන්. මගේ channel එක මේ subscribe කරන්න. එතකොට මේ ඔයාලට ඒවා මේ ඉදිරියේදී බලා ගන්න පුළුවන්. ඔයාලටත් බොන්සායි පැලයක් පහසුවෙන් ගෙදර හදා ගන්න ක්‍රමය මම කියලා දෙන්නම්. මගේ channel එක subscribe කරන්න. ඔයාලට ඒවා බලා ගන්න පුළුවන්.